හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අද කාලෙකට පස්සේ අලුත් හයාකයා වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවේ. අද අපි ඉගෙන ගමු හරියටම කොණ්ඩෙට තෙල් ගාන විදිය. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තෙල් ගාපු දවසට වෙනදට වඩා කොණ්ඩේ යනවා. ඉතින් ඒක කොහොමද නවත්තගන්නේ? ඒ වගේම තෙල් ගාද්දී ඔයාලා කරන වැරදි හරියටම හොඳ රිසල්ට් එකක් ගන්න තෙල් හරියටම ගාන විදිය මේ හැම දෙයක්ම අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. පළවෙනි දේ තමයි කොණ්ඩේ තෙල් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම කොණ්ඩේ ගැට ටික කඩලා හොඳට පීර ගන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් කොණ්ඩේ පීරද්දී ප්ලාස්ටික් පනාවක් වෙනුවට ලී පනාවක් යූස් කරන්න. මොකද ප්ලාස්ටික් පනා කියන්නේ අපේ කොණ්ඩේට එච්චර හිතකර දෙයක් නෙමෙයි. කොණ්ඩේ පීරද්දී මුලින්ම ඇඟිලි තුඩු වලින් ඔයාගේ කොණ්ඩේ ගැට ටික කඩා ගන්න. ඊට පස්සේ කොණ්ඩේ පල්ලෙහා ඉඳලා උඩට පීරන්න ඕන. කොණ්ඩේ සම්පූර්ණයෙන්ම හොඳට පීරගත්තට පස්සේ ඔයාට පුළුවන් උඩ ඉඳලා පීර ගන්න. කොණ්ඩේ පීරද්දී කලබල නැතුව ඒකට වෙනම කාලයක් වෙන් කරගෙන හරි පරිස්සමට කොණ්ඩේ පීර ගන්න ඕන. මොකද එහෙම නොවුනොත් අපේ කොණ්ඩේ ගැලවිලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කොණ්ඩේ පීර ගන්න. සමහර අය කියන දෙයක් තමයි තෙල් ගෑවට පස්සේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා කියලා. ඉතින් එයාලා තෙල් ගන්න කලින් මෙන්න මේ විදිහට විනාඩි 10ක් විතර හොඳට කොණ්ඩේ පීර ගන්න. මේ වගේ ලීපනාවකින් කොණ්ඩේ පීරනවා නම් ඔයාගේ ඉස්කබලට හොඳ මසාජ් එකක් ලැබෙනවා. ඒ නිසා මම කිව්වේ ප්ලාස්ටික් පනාවක් වෙනුවට ලීපනාවක් යූස් කරන්න කියලා. දැන් මම කොණ්ඩේ පීරගෙන ඉවරයි. ගොඩක් අය අහනවා අපි ළඟ ලීපනා නැද්ද කියලා. දැනට නම් නැහැ. හැබැයි අපි ඉස්සරහට ඔයාට ලීපනාවක් අරගෙන එන්නම්. දැන් බලමු කොහොමද තෙල් ගාන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මං ගාන hair oil එක. ඒ තමයි Dreamy Girl hair growth oil එක. ඔයාලා දන්නවනේ මේක අපි තමයි හදන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් දැන් මේ hair oil එක අරගන්න. ඉතින් අපි මේක හඳුන්වලා දීලා මාස දෙකක් වගේ හරිම කෙටි කාලයක් වෙන්නේ. හැබැයි මේ වෙද්දී කස්ටමර් ෆීඩ්බැක් 200කට එහා පැත්ත අපිට ලැබිලා තිනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම 100% ස්වභාවික නිෂ්පාදිතයක්. රෝස්මරි, පොකුරු වදමල්, මුරුංගකොළ, බෙහෙත් නෙල්ලි මේ වගේ ස්වභාවික ඖෂධ 30කට ආසන්න ප්‍රමාණයක් එකතු කරලා තමයි අපි මේ ඔයිල් එක හදන්නේ. ඉතින් මේක පාවිච්චි කරනවා නම් ඔයාට සති දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ යනවට ඒ වගේම කොණ්ඩේ වවා ගන්න, කොණ්ඩේ සුදු පැහැවෙන එකට, කොණ්ඩේ තම පාට වෙන එකට, ඉස්සොරි වලට, හිසකෙස් අග පැලෙන එකට මේ හැම දෙයකටම ගෑනු පිරිමි කිසිදු ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් hair oil එකක් තමයි මේක. අපි මේක කල් තියා ගන්නවත් කිසිම රසායනික ද්‍රව්‍යයක් යොදා ගන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම 100% ස්වභාවික නිෂ්පාදිතයක්. ඉතින් ඔයාටත් ඕන නම් අපිට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊළඟට ඔයිල් එක ගන්න කලින් මෙන්න මේ විදියට ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්න ඕන. ඉතින් මෙතනදී මේ ඔයිල් එක විතරක් නෙමෙයි ඔයා ගන්න ඕනම ඔයිල් එකක් මේ විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න ඔයිල් එක අරගෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණය මෙන්න මේ විදියට පීරිසි කප් එකකට දාගන්න. ගොඩක් අය මගෙන් අහනවා ඩබල් බොයිල් කරනවා කියන්නේ මොකක්ද කියලා. බලන්නකෝ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. මේ තියෙන්නේ අපේ hair oil එකේ natural color එක. ඔයාට පේනව නේද color එකෙන්ම අපේ oil එක කොච්චර qualityද කියලා. oil එකක් ඩබල් බොයිල් කරලා ගාන එකේ වාසිය තමයි ඔයාගේ හිස් කබලට ඉක්මනින්ම oil උරා ගන්නවා. ඉතින් ඒකෙන් ඔයාට වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන්. ගොඩක් අය මගෙන් අහනවා oil එක ඩබල් බොයිල් නොකර ගන්න බැරිද කියලා. හැබැයි මම නම් කියන්නේ ඔයාට ඩබල් බොයිල් කරන්න පුළුවන් නම්. එහෙම අපහසුයක් නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම ඩබල් බොයිල් කරලා ඔයිල් එක පාවිච්චි කරන්න. ඉතින් ගොඩාක් වෙලාවට හොස්ටල් වල බෝඩින් වල ඉන්න අයට නම් මේව කරන්න අමාරුයිනේ. හැබැයි එහෙම නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයිල් එක ගන්න කලින් මෙන්න මේ විදිහට රත් කරගන්න. ඉතින් මේ ඔයිල් එක මම දාලා තියෙන්නේ මෙන්න මේ වගේ උණු වතුර භාජනයකට. එතකොට උණු වතුර වල රස්නෙට අපේ ඔයිල් එක රත් වෙනවා. ඉතින් මෙන්න මේ රත් වෙලා තියෙදි තමයි අපි අපේ හිස් කබලට ඔයිල් එක ගාන්නේ. දැන් මං කොණ්ඩේ ගැට ටික කඩලා හොඳට පීරගෙන තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න ඔයිල් ගාන කලින් අපි කොණ්ඩේ පීරුවට ඔයිල් ගෑවට පස්සේ අපි කොණ්ඩේ පීරන්නේ නැහැ.
ඔයිල් ගෑවට පස්සේ කොණ්ඩේ පීරුවාම අපේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා. ඒ නිසා කවදාවත් ඔයිල් කරලා තියෙද්දි කොණ්ඩේ පීරන්න යන්න එපා. ඊළඟ දේ තමයි ඔයා දවස් 3-4 නාන්න නැතුව ඉඳලා එකපාරටම ඔයිල් ගන්න යන්න එපා. මොකද එච්චර දවස් ඔයා නාන්න නැතුව ඉඳියාම ඔයාට ඔළුවට දාඩිය දානවා, දූවිලි තියෙනවා. ඉතින් එහෙම වුණාම ඔයා තෙල් ගෑවට පස්සේ කොණ්ඩේ ඉක්මනින්ම ගැලවිලා යනවා. සාමාන්‍යයෙන් දවසක් විතර නාන්න නැතුව ඉඳලා තෙල් ගෑවට කමක් නැහැ. හැබැයි දවස් 3-4 නාන්න නැතුව ඉඳලා එකපාරටම තෙල් ගන්න යන්නත් එපා. එතකොටත් කොණ්ඩේ ගැලවිලා යනවා. මේ විදිහට සතියට දවස් 3ක් විතර ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ඔයාට ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් තෙල් ගන්න කලින් මම මගේ කොණ්ඩේ මේ විදිහට හොඳට පීරගත්තා. කොණ්ඩේ යනවා නම් ඔයාගේ තෙල් ගෑවට පස්සේ විනාඩි 10ක් විතර මෙන්න මේ විදිහට ලීපනාවකින් හොඳට පීර ගන්න. ඊට පස්සේ මම රත් කරගත්ත ඔයිල් ටික මෙන්න මේ විදිහට ඔයිල් ඇප්ලිකේටර් එකකට දාගන්නවා. ඉතින් මේකට දාගත්තාම ඔයිල් අපිට ඇප්ලයි කරන්න හරිම ලේසියි. ඉතින් මේ වගේ එකක් ඔයාට නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් පුළුන් කෑල්ලක් ආධාරයෙන් ඔයාගේ හිස් කබලේ හොඳට ඔයිල් ගහගන්න. ඉතින් මම නම් මේක පාවිච්චි කරනවා. ඉතින් මට සාමාන්‍යයෙන් ටිකක් දිග කොණ්ඩයක් තියෙනවා. ඉතින් මේකෙන් මට ලේසියෙන්ම ඇප්ලයි කරගන්න පුළුවන් නිසා මම මෙන්න මේ වගේ ඔයිල් ඇප්ලිකේටර් එකක් පාවිච්චි කරනවා. ඊළඟ දේ තමයි ඔයා ඔයිල් ගන්න ඕන ඔයාගේ හිස් කබලට. එහෙම කියන්න හේතුව තමයි සමහර අය ඔයිල් ගන්න හිස් කබලට නෙමෙයි, හිස කෙස් මතු පිටට. ඉතින් එහෙම වුණාම ඔයාගේ කොණ්ඩේ වැවෙන්නේ නැහනේ. ඒ නිසා ඔයා කොණ්ඩේ කොටස් වලට බෙදලා මෙන්න මේ විදිහට ඔයාගේ හිස් කබලට තමයි ඔයිල් ගන්න ඕන. එතකොට තමයි ඔයාගේ කෙස් මුල් වලට හොඳට ඔයිල් උරාගන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයිල් ගාද්දි මෙන්න මේ විදිහට හිස් කබලට ඔයිල් ගන්න. ඊළඟට ගොඩාක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි නළල දෙපස කොණ්ඩේ නැතිකම. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ඒ හරිය ඔයිල් ගාලා පොඩ්ඩක් මසාජ් කරන්න. ඒ වගේම ඉස්සොරි තියෙන තැන්වල ඔයාගේ කොණ්ඩේ අඩු තැන්වල හොඳට ඔයිල් ගා ගන්න. ඔයිල් එක ඩබල් බොයිල් කරාට පස්සේ සාමාන්‍ය රස්නේ තියෙද්දි තමයි අපේ හිස් කබලට ඔයිල් එක ගන්න ඕන. එහෙම වුණාම අපේ හිස් කබලට ඉක්මනින්ම ඔයිල් එක උරා ගන්නවා. ඉතින් ඔයා ගන්න ඔයිල් එකේ රිසල්ට් වැඩි කරගන්න අනිවාර්යයෙන්ම ඩබල් බොයිල් කරලා ඔයිල් එක ගන්න. ඊළඟ කාරණාව තමයි ඔයිල් එක හොඳයි කියලා ඕනවට වඩා ඔයාගේ කොණ්ඩේට තෙල් ගන්න යන්න එපා. සමහර අය ඉන්නවා ඔයිල් නිකන් කොණ්ඩේ හැමතැනම බේරලා යන විදිහටම තෙල් ගන්නවා. එහෙම වුණාමත් ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන්න පුළුවන්. ඒ නිසා අපි කියනවනේ ඕනම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ කියලා. ඒ නිසා ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් තෙල් ගන්න පුරුදු වෙන්න. ඉතින් කොණ්ඩේ නැති තැන්වලත් මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න. ඔයාලට පේනව නේද? මම ඔයිල් ගාන්නේ මගේ කෙස් උඩින් නෙමෙයි, මෙන්න මේ විදිහට හිස් කබලට. මෙහෙම කරාම තමයි අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාගේ කොණ්ඩේට ගැළපෙන ෂැම්පු කන්ඩිෂනර් තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් මම නම් ඔයිල් කරන දවසට දෙපාරක් ෂැම්පු කරනවා. ඊළඟට ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයන්නේ හිස කෙස් අග පැලෙන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ කොණ්ඩේ අග පැලෙන නම් ඒ තැන් වලටත් හොඳට ඔයිල් ගා ගන්න ඕන. ඔයාගේ හිස් කබලට විතරක් නෙමෙයි, ඔයාගේ හිස කෙස් මැද අග මේ හැම තැනටම හොඳට ඔයිල් ගාන්න. එතකොට ඔයාගේ කොණ්ඩේ වේලෙන්නේ නැතුව හොඳ ෂයින් එකකට තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට සතියකට දවස් 3-4ක් වගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හැබැයි ඉතින් ඔයා ගොඩක් වැඩේක බිසි කෙනෙක් නම් අඩු ගානේ සතියකට වතාවක්වත් හරි විදිහට හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඔයිල් ගෑවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ හිස් කබල ඇඟේ තුඩු වලින් සියුම්ව විනාඩි 5ක් විතර මසාජ් කරන්න ඕන. ඉතින් කොයිම වෙලාවකවත් ඇඟිලි තුඩු තද කරලා එහෙම නැත්නම් ඔයාගේ නියපොතු වලින් හිස් කබල හීරෙන විදිහට එහෙම කොණ්ඩේ මසාජ් කරන්න යන්න එපා. එහෙම කරාට පස්සේ අපේ කොණ්ඩේ ගැලවිලා යනවා. මෙන්න මේ විදිහට කොණ්ඩේ පල්ලෙහා අතට දාලත් ඔයාට පුළුවන් මසාජ් කරන්න. සමහර අය ඉන්නවා කොණ්ඩේ තෙල් ගාලා මසාජ් කරාට පස්සේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා. එහෙම කෙනෙක් නම් ඔයා මේ විදිහට මසාජ් කරන්න යන්න එපා. එයාලට තමයි මං කිව්වේ තෙල් ගන්න කලින් ලීපනාවකින් විනාඩි 10ක් විතර කොණ්ඩේ හොඳට පීර ගන්න. ඊට පස්සේ ඔයිල් ගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඔයා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන විදිය. කොණ්ඩේ යන්නේ නැති කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මසාජ් කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් නම් කොණ්ඩේ මසාජ් කරන්න යන්න එපා. තෙල් ගෑවට පස්සේ කොණ්ඩේ පීරන්න යන්න එපා. ඉතින් මං සාමාන්‍යයෙන් නාන්න පැය 3-4කට කලින් තමයි තෙල් ගාන්නේ. ඉතින් තෙල් ගාලා ඉවරුණාට පස්සේ මම හෙයා බන් එකක් දානවා.
ඔයා සාමාන්‍යයෙන් රෑට තෙල් ගාලා උදේට වොෂ් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් රෑට කොණ්ඩේ ගොතාගෙන නිදා ගන්න. ඊට පස්සේ ඉතින් උදේට වොෂ් කරන්න තමයි තියෙන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් තෙල් ගාලා කොණ්ඩේ පීරන්න යන්න එපා. ඉතින් මේ දේවල් කරනවා නම් ඔයාගේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්නත් පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අනේක අඩු කර ගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා ඔයාට අපේ hair oil එක ගන්න පුළුවන්. ඉතින් hair oil එක ගන්න ඕන අය ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අපේ මේ hair oil එක සම්පූර්ණයෙන්ම 100%ක් ස්වභාවික නිෂ්පාදිතයක්. ඉතින් කිසිම බයක් නැතුව ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ හිසකේ සම්බන්ධ ගැටලු වලට සති 2ක් වගේ කෙටි කාලයක් ඇතුළත හොඳම රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. hair oil එක ඕන අය අපේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.